එදාර ඔයා මගේ කෝල් එක ආන්සර් කරලා හංසිට කිව්වේ මේ මගේ වයිෆ් කියලා. දැන් මොකද එකෙන් තේරෙන්නේ මට පැහැදිලි මදි. මොකද්ද ඒකත් හොඳට හිටියා අයියට. හරිද? හංසි හෙන අවුල්ලු. බෙල්ල වල දා ගන්නවත් ගිහිනද හංසි? පොත් නැරි කරලා කියනවා. විකාර. පසන් මට කියනවා ගිහිල්ලා අඩාගෙන ගිහින් කිව්වලු පසන්ට මං දැනන් හිටියේ නෑ බොස් මැරි කරලා කියලා. මෙහෙම වයිෆ් ආන්සර් කරා කියලා දවසම ආයේ නෑ ෆුල් ඔෆිස් එකේ මූඩ් අවුල්ලු. මොනවාද ඉතින් මේ සියලුම දේවල් වලින් පෙනී යන්නේ ඉතින් අන්සි මට ලව් බවයි. මොනවද කියන්නේ? අයියේ හංසි ගැන නම් මම දන්නේ නැහැ. හෙට අනිද්දා ඔයා තාත්තිගෙන් නාන්න යන බව නම් මට දෙවියෙක් වගේ කියන්න පුළුවන් අයියේ. මම දුර තියා කියන්න මොකද්ද වට හෙට අනිද්දා තාත්තිගෙන් වෙන්න යන්නේ කියලා. තාත්ති හැමදාම මීටින්ග්ස් තියදී කියනවා ඔෆිස් එකේ ෆෙයාර්ස් කරන්න එපා. ආදරේ රැකියාවයි පටල ගන්න එපා කියලා. මේ හැම ඇඩ්වයිස් එකක්ම දෙන වෙන කාටවත් නෙමෙයි. යාගේ චූටි කුකුල් පුතාට මේ. හොඳේ? මතක තියාගෙන ඉන්න. හරි ඉතින් තාත්ති ඕවා කියනවා තමයි මම නිකන් කතාවට කිව්වේ ඉතින්. ඔයා දෙයියෙක් නෙවෙයි නං නිකන් ඔයාගේ මේ වැඩවලින් මට පුළුවන් අනිත් මිනිස්සුන්ව තේරුම් ගන්න මිනිස්සුන්ගේ හිතේ මං ගැන මොනවද තියෙන කියලා තේරුම් ගන්නවා. පිස්සෙක් මොකද්ද ඔෆිස් එකේ ලව් පළහි ලව්? අම්මේ. ඔයා හිතින් තාත්ති අත්දැකීම් එක කියන ඒවා තමයි ඉතින් ඔය. කියන්නකෝ අම්මේ මොකද්ද සිරාවටම තාත්තිගේ කේස් එක එයා හැම වෙලේම මොකද මීටින් වලද කියන්නේ මේ ලව් පටල ගන්න එපා වැඩ කරන තැන්වල ඕවා වෙන නඩු මොකද්ද ඒකට හේතුව නෑ මොකුත් නෑ කියන්නකෝ අම්මේ නෑ ඔය දවස්වල සීයාත් එක්ක ඔෆිස් එකේ තාත්ති වැඩ කරද්දි තාත්තිට පළහි ලව්වක් තිබ්බ ඔෆිස් එකේ ළඟ සීයා අස්කල්ලා තාත්ති වෙඩියට දැම්ම ඔෆිස් එකේ සීයා තාත්ති ඔෆිස් එකෙන් එළියට දාලා ලව් එකක් පටල ගත්තා ඉන්න. පුතෝ next turn you තාත්ති හැම වෙලේම අවවාද දීලා තියෙන ඔයාට. අයියෝ අන්ති ලුණුයි බතුයි කමුකෝ රත්තරන් කියලා පැනලා යන්න තියන්නේ අයියා. අයියා. ඒ මොකද හිනානේ? දෙන්නකට සුදු හන්සියේ මිහිරාවියේ සුදු හන්සියේ මිහිරාවියේ මගේ අත දවතා